අයිබෝවන් ඔයාලා හැමෝටම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ face wash එක. මොකක්ද මේ face wash එක? Ad Clear face wash එක ගැන තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් මේ face wash එක ගැන කතා කරොත් ඇත්තටම මේ face wash එක සෑහෙන්න හොඳ face wash එකක්. මම මුලින්ම ඔයාලා දන්නවා ඇති pimples වලට ගෑවේ tea tree mycin gel එක. ඉතින් මට මේ ජෙල් එක හොයාගන්න බැරුව ගියා මේ පැත්තේ ෆාමසි වලින්. ඉතින් මම ඊට පස්සේ ලෝෂන් එක ගෑවා. ඒ වුණාට ඒකෙන් මට උවමනා ප්‍රතිඵල ලැබුණේ නැහැ. පිම්පල්ස් වලට ඇත්තටම ජෙල් එක තරම් මට සක්සස් වුණේ නැහැ ලෝෂන් එක. ඒක නිසා මගේ පිම්පල්ස් වලට මම බෙහෙත් ගන්න ගියාම මම බෙහෙත් ගත්ත ડોක්ටර් තමයි රෙකමන්ඩ් කළේ මේ Ad Clear face wash එක ගන්න කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේකේ මිල 2500ක් විතර එනවා. චුට්ටක් ප්‍රයිස් එක වැඩි වුණාට ඇත්තටම කිව්වොත් මාස 2ක් 3ක් විතර යද්දි සම්පූර්ණයෙන්ම පිම්පල්ස් නැති වෙනවා. මගේ නම් පිම්පල්ස් කැලල් හිටන් මැකිලා ගියා මේ ෆේස් වොෂ් එකට. ඇත්තටම සෑහෙන්න හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් පිම්පල්ස් තියෙන අයට මේ ෆේස් වොෂ් එක පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඇත්තටම මම පාවිච්චි කරේ මේ ෆේස් වොෂ් එක විතරයි. ඉතින් ඔයාලට මේ ෆේස් වොෂ් එක පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඔයාලගේ පිම්පල්ස් තියෙන මූණක් නම් තියෙන්නේ. ඔයාලට ගොඩාක් සෙන්සිටිව් ස්කින් එකක් නම් තියෙන්නේ. කිසිම ෆේස් වොෂ් එකක් ගන්න බැරි ගහපු ගමන් පිම්පල්ස් එන ස්කින් එකක් නම් තියෙන්නේ. ඉතින් ගාලා බලන්න පුළුවන්. හැබැයි මේකට සති 2 3ක් 4ක් විතර යනවා මේකෙන් ප්‍රතිඵලයක් බලන්න. ඒ වගේම මාස 2ක් විතර යද්දි පිම්පල්ස් එකක් තිබ්බද කියලාවත් හොයාගන්න බැරි විදිහට මූණ ක්ලියර් වෙනවා. ඇත්තටම සෑහෙන්න හොඳ ෆේස් වොෂ් එකක්. ඉතින් පිම්පල්ස් තියෙන කෙනෙක් ෆේස් වොෂ් එකක් හෙවනම් මේ ෆේස් වොෂ් එක අරන් බලන්න. ඔයාලගේ ස්කින් එකටත් ගැලපෙනවද කියලා. ඇත්තටම සෑහෙන්න හොඳ ෆේස් වොෂ් එකක්. ඉතින් මට මේ දෙන්න ඕනේ මගේ රිවිව් එක මේ ෆේස් වොෂ් එකට. ඇත්තටම සෑහෙන්න හොඳ ඇක්නි කියා ෆේස් වොෂ් එකක් තමයි මේක. ඔයාලත් යූස් කරලා බලන්න. ඕනම ෆාමසි එකක මේ ෆේස් වොෂ් එක තියෙනවා. Ad Clear face wash. ඉතින් ඔයාලා මේක ගාන අය ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ රිසල්ට්ස් කියලා. එතකොට තව කෙනෙක්ට ඒක සෑහෙන ලොකු උදව්වක් වෙයි. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.